Hello happiness seekers. එන්න මාත් එක්ක ඔයාලත් චුටි ඩේ අවුට් එකක් යන්න. මැයි මාසයේ ඒකාකාරීව ගත වුණු සතියක වෙහෙස සුවපත් කරගෙන චුටි ෆන් එකක් අරගෙන චුටි ෆැමිලි ටයිම් එකක් ගත කරලා හිතට ගතට අලුත් පණක් අරගෙන එන්න අපි හිතුවා බදුල්ලෙන් චුට්ටක් එළියට යන්න. ලොකු ඈතකට නම් නෙවෙයි. අපි මේ ඩේ අවුට් එකට ආවේ මහියංගනයට. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ මහියංගනය NHR එකට National Holiday Resort එකට. එදා අපි මුලින්ම ගියේ මහියංගනයේ වෙන තැනකට. හැබැයි එතන ගොඩක් සෙනග ඉඳියා. අපිට ඕනේ චුට්ටක් අපේ පාඩුවේ තනියම චුටි ෆන් එකක් අරගන්න. ඊට පස්සේ අපි මෙතනට කෝල් කළාම අපිට කියාපුම තැන මෙතන වුණා. චූටි අවුලකට තිබ්බේ රස්නේ තමයි. අපි බදුල්ලෙන් පිටත් වුණ වෙලාවත් එක්ක මහියංගනයට ආවේ හරියටම දවල් 12 පහ වෙලා වගේ. හරිම රස්නෙයි මගේ මූණ එහෙම පේනවා නේද චොර වෙලා වගේ. දනත් ඉඳියේ හොඳටම නිදිමතේ. අර රස්නෙට එන්නේ නිදිමතක්. අන්නේ නිදිමතේ. හැබැයි අපේ මේ පොඩ්ඩිට නම් කිසිම වෙනසක් නැහැ. එයා එයාගේ ෆන් එක ගන්න ගමන් හරිම ආතල් එකේ ඉඳියා පේනවනේ. ඉතින් අපේ මේ ගමනේ අරමුණත් ඒක තමයි. අපේ දෝනිට වගේම මටයි දනාටයි ඒකාකාර ජීවිතෙන් චූටි විවේකයක්. It's not water lily. It is it's a water lily. ඔන්න දෝනිට හොටෙල් එකේ අංකල්ගෙන් ලස්සන නිල් මානෙල් මල් පොහොට්ටුවක් හම්බ වෙලා. Mommy, thank you. Yeah, this is beautiful. Is it for me? Yes. ඔන්න අපිට තවත් හැන්සම් පුරුපුරුවෙක් හම්බ වුණා. බලන්නකෝ ඉන්න ලස්සන. අවුව චුට්ටක් පායනකන් ලන්ච් අරගෙන අපි ඔන්න ආවේ පූල් එකට. ඔන්න දැන් තමයි ගෙවුණු සතියේ ඔක්කොම ස්ට්‍රෙස් ටික ඔක්කොම දියවෙවි හේදි යන්නේ. මේ හොටෙල් එක ගැන කතා කරොත් තාම ඉදි වෙමින් පවතින හොටෙල් එකක්. කෑම හරිම රසයි. ඒ වගේම මිල සාධාරණයි. පූල් එකත් මිල ගොඩක් සාධාරණයි. හරිම පිරිසිදුයි වටපිටාව. මිල ගොඩක් සාධාරණ නිසා ඩේ අවුට් එකකට කියාපුම තැනක්. අපච්චිට ස්ලීපිද? ඉතින් අපි පැය කිහිපයක්ම මෙහෙම ෆන් එකේ ගත කළා. ආයි බදුල්ලට එන්න පිටත් වුණා. පේනවා නේද කොච්චර අවුවට තෙහෙට්ටු වෙලාද කියලා. හැබැයි හිතේ තෙහෙට්ටුව බිඳුවයි. බැටරිස් චාර්ජ් වෙලා 100%යි. ඔන්න මාත් ඉතින් මතක පොතට චුටි කෝලන් ටිකක් වීඩියෝ කරලා එකතු කරගන්න හිතුවා. කො බලන්න කවුද දන්නේ කියලා මේ අපි පහු කරගෙන යන ඇල චූටි ඉංගියක් අපි මේ දැන් පහු කරගෙන යන්නේ බදුල්ල මහියංගනය පාර. බබා පිටිපස්සේ චුට්ටක් දොයිය ගත්තට පස්සේ ඔන්න අපි දෙන්නත් චූටි අපි දෙන්නටම කියලා වෙලාවක් ගත කරා. නිදහසේ කතා කර ගියා. හරිම ෂෝයි. ඔය අතරමඟදී වෙසක් පෝය නිමිති කරගෙන මෙන්න මේ වෙසක් කූඩු හරිම ලස්සනයි. මං කවදාවත් දැකලා නැහැ. අතින් හදපු මේ ලස්සන වෙසක් කූඩු. මෙන්න මේ වෙසක් කූඩු විකුණන්න දාලා තිබ්බා. අපි ඉතින් ආයි කායක හරවගෙන ගිහිල්ලා මේ අක්කගෙන් ලස්සන නිල් මානෙල් වෙසක් කූඩුවකුත් ගත්තා. අද අපේ ඔය දෙවනි නිල් මානෙල් මල නේද? අපේ අනිත් නෙළු මල නම් පිටිපස්සේ හොඳටම නිදි. ඔන්න අපි දැන් ආයි බදුල්ල බලා යමින් ගමන් ඉන්නේ. Thanks for watching. මං happiness seeker.